ආදරණීය සුබ දවසකට ආශිර්වාදයේ හිමි වේවා. ගංගාටලෝ YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයාව ආදරෙන් පිළිගන්නවා. ආරම්භයේදී මතක් කරනවා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව කෙනෙකුට share කරන්න අමතක කරන්න එපා. ඒ තුල මම ලබා දෙන අලුත් පණිවිඩ, අලුතින් එකතු කරන videos ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතා ඉක්මනින්ම ඔයාට subscribe කරලා තියාගත්තාම ඔයාලට message එක එවි. ඉතින් අද දවස පණිවිඩයත් එක්ක තමයි එකතු වෙන්නේ ඔයාව. The sun card එකෙන් කියනවා අද දවසේදී ජීවිතේට හොඳ කාලේ ඇවිල්ලා. එහෙම නැත්නම් අද දවස ගොඩාක් සාර්ථකයි. සාර්ථකත්වයේ ජයග්‍රහණය සමරන්න පුළුවන් කියලා. අන් අයගේ උදව් ලැබෙනවා, ජීවිතේට අලුත් ඉලක්ක පෑවුවා වගේ සතුටක් දැනේවි ඔයාට, ජීවිතේ විඳින්න ලැබෙනවා කියන සරල සිම්පල් දේවල් පුංචි දේ පවා ඔයාට විසඳ ගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයා සුවපත් වෙනවා. ඔයාට සුවපත් භාවය ඕන නම් ඔයාට නිරෝගී සුවපත් භාවය හොඳින් දැනෙන දවසක් විදියට කියන්න පුළුවන්. ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියලා හිතන්නකෝ. ඔයා කරන්න හදන වැඩේ, අද දවසේ බලාපොරොත්තු වෙන වැඩ කටයුතු සඳහා අන් අයගේ පිළිගැනීම, ඒ වගේම ප්‍රසසුම් වලට ලක්වීම, අවදානට ලක්වීම, ප්‍රීතිමත් ඔයාගේ හිත හරි සතුටින් පිරෙන බව, අන් අයගේ අවදානට ලක් වෙලා අපි කියනවා කොයි වයසක හිටියත් ඔයාට ඒ සතුට, ඔයා තරුණ වයසක කෙනෙක් වගේ සතුටක් හිතට දැනෙනවා. ඊටමත් කාර්යශීල ජව සම්පන්න බවකින් ඔයාට අද දවසේ වැඩ කටයුතු කරන්න පුළුවන් තෘප්තියක් ලැබෙනවා. ආධ්‍යාත්මික පැත්තට හුඟක් බර වැඩි අද. ඉතින් ඔයා භවනා ශක්තියෙන් එහෙම නැත්නම් වාම ගොඩනගාගත්තු ආධ්‍යාත්මික විශ්වීය මාර්ගයක් ඔස්සේ ගමන් කරන කෙනෙක් නම් යම්කිසි ආධ්‍යාත්මික මාර්ගයකට ඔබ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නම නම් හෘද සාක්ෂියට එකඟ ඔබ ඒ තුල ඔයාට විශේෂ ශක්තියක් එහෙම නැත්නම් විශේෂ විශ්වීය ආකර්ෂණයක් ලැබෙන බවට පණිවිඩයක්. ඉතින් ඔයාට දිනුන නම් අවස්ථා උදා වෙන බව, ඒ වගේම අන් අය සපෝට් කරන අය ඔයාට ලැබෙන බව, දරුවෙක් වගේ ළමයෙක් වගේ හිත සැහැල්ලුවෙන් සතුටින් ඉන්න නපුරු සිතුවිලි එහෙම නැත්නම් පසුතැවෙන සිතුවිලි, ප්‍රශ්න ගොඩක ඉන්නවා කියන සිතුවිලි පොඩ්ඩක් මොහොතකට අද දවසේ කල් දාගන්න. මොකද ආලවන්ත බව, චූටි ළමෙක් වගේ පිළිසිදු හිතින් hina වෙලා ප්‍රශ්න ගොඩක් මුකුත්ම නැහැ කියන හැඟීමත් එක්ක වැඩ කටයුතු කිරීම තුළ කුඩා ළමෙක් වගේ අද දවසේ ඒ ආකර්ෂණීය ආශිර්වාදයෙන් නිරතුරුවම ලබා ගන්න පුළුවන් වැඩිපුරත් එක්ක. ඉතින් ඇත්තටම ප්‍රතිඵල ලැබෙන කාඩ් එකක්. අපිට අපේ ඉලක්කය ලැබෙන බවට පණිවිඩ ලැබෙනවා අද දවසේදී. ඉතින් අවසාන අදියර ඔයාගේ දැන් බලාපොරොත්තු වෙන ෆයිනල් ස්ටෙප් එක තත ගහන්න පුළුවන් දවසක් විදිහටත් ඔන්න මතක් කරනවා. ජීවිතේ විඳින ගමන් ඊළඟ පියවර යන්න තියන්න ඔයාලට මතක් කරනවා. ඉතින් ඔයාද පිරිසිදු වෙන බව, ආරක්ෂිත වෙන බව, ඒ වගේම ක්‍රියාවෙන් අන් අයගේ සපෝට් එක ලැබෙන බව, ඒ වගේම ජීවිතේට හොඳ කාලය ඇවිල්ලා කියන පණිවිඩය අද දවසේදී ඔයාලට මතක් කරන ඒ බව සනාථ වෙන ආදරණීය ලෙස ජීවිතයට සතුට ළඟා වෙන දවසක් විදිහටයි පෙන්වන්නේ. දුෂ්කර කාර්යය පසු කරලා තමයි මේ කාලයට ආවේ. ඉතින් ඒ ගැන ස්තුතිවන්ත වෙන්න. ඒන්ජල් කාඩ් එකෙන් කියනවා මේ ලස්සන ජීවිතේ විඳින්න මේ දවසේ මේ විදිහට වාට සැහැල්ලුවෙන් ගමන එන්න පුළුවන් වෙන්නේ කොහොමද? ලස්සන නෙළුම් මලක්, ලස්සන රෝස මලක්, මේ හැම දෙයක්ම බාහිරව රෝස මල සුවඳවත් කරනවා, අලංකාරවත් කරනවා. ඒ වගේම අපි කියනවා මඩේ පිපෙන නෙළුම එන්නේ කොතරම් ගොහරු මඩක ඉඳන් වුණත් ජලයෙන් උඩට ඇවිල්ලා
ලස්සනට පිබිදිලා හිරුවෙලි ආලෝකයෙන් ලස්සනට පිබිදිලා පරිසරය සුවඳවත් කරනවා, අලංකාරවත් කරනවා. මේ ඔක්කොටම වැඩිය රෝස මලත් සුවඳයි, නෙළුම් මලත් සුවඳයි, අලංකාරවත් කරනවා. හරි ලස්සනයි පරිසරයට වර්ණවත්. රසට ප්‍රියමනාපයි. ඉතින් බාහිරින් පෙනෙන මේ ලස්සන මතු පිට විඳින්න තියෙන දේවලට වැඩිය හදවතේ තියෙනවා ලස්සන දියමන්තියක්. හදවතේ තියෙන ලස්සන දියමන්තිය කියන්නේ මොකක්ද? වාගේ සිතුම් පැතුම්. හදවත ඇතුලේ තියෙන සිතුම් පැතුම් වර්ණවත් වන තරමට, අලංකාරවත් වන තරමට, ගුණ යහපත්කම වැඩි වන තරමට ඒ හදවතේ තියෙන දියමන්තිය මිල කරන්න බැරි තරම් වටිනවා. ඉතින් අන්න ඒ සිතුවිලි යහපත් කරගෙන අද දවස ලස්සන කරගන්න තමයි මතක් කරන්නේ. හැම දෙයක් බාහිරින් පේන හැම දෙයකටම වැඩිය ඔයාගේ හදවත තුළ ඔයා ගොඩනගා ගන්නා ඒ ආධ්‍යාත්මික ගුණ වරුසාව, ගුණ වගාව ජීවිතයට, ආත්මයට ඔයාව පුහුසත් කරાવી. එහෙනම් ගිහින් එන්නම්. බුදු සරණයි ගණදෙවි පිහිටයි. දවසම ලස්සන කරගන්න. ඔන්න ලස්සන පණිවිඩයක් එක්ක අරගෙන ආවේ. ඔයා සුවපත්ම වේවා. යහපතක්ම වේවා. ආදරණීය ගණදෙවියන් ප්‍රධාන දෙවි මණ්ඩලයට ඉෂ්ට දෙවියන්ට අනේක වාරයක් ස්තුතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. යහපතම වේවා. ස්තුතියි.